Can you all hear me now? Yes, sir. All right, something happened. Now, so what we were been discussing, අපි කතා කරේ අර කලාත්මක රසයක් ගැන ඒ වගේ සමහරු ෆැෂන්ස් කරන්න ගත්තාම ස්ටයිල්ස් කරන්න ගත්තාම මැච් කරලා අඳින්න දන්නේ නැති කට්ටිය ඉන්නවා නේද? ෆැෂන් එකක් කරාම ඒකට අනුම්පද කියන කට්ටිය ඉන්නවා. ඒ වගේ නිකන් අර ෆැෂන් එකක් හරියට කරන්න දන්නේ නැති කට්ටිය ඉන්නවනේ. අන්න ඒක තමයි අර ෆැෂන් සෙන්ස් එකක් කියන්නේ. ෆැෂන් එකක් කරන්න තියෙන මොකක්ද කියන්නේ හැංගීම ආසාව වගේ right look at this one your cake is really delicious ඔයාගේ කේක් එක හරිම රහයි I'm glad you like it මං මට හරි සතුටුයි ඔයා එකට කැමති වෙච්ච එක ගැන what you can say I'm glad you like it මට හරි සතුටුයි ඔයා එකට කැමති වෙච්ච එක ගැන you look gorgeous in this outfit ඔයා හරි ලස්සනයි මේ outfit එකට you have a great fashion sense ඔයාට තියෙනවා මාර fashion sense එක right that's very kind of you to say so That's very kind of you to say so. මතක තියාගන්න මේ patterns. That's very kind of you to say so. ඔයා හරි කරුණාවන්තයි ඒ වගේ කියන්න. Your presentation was great. ඔයාගේ presentation එක නම් නියමයි. Thank you. I really needed that. මට අනිවාර්යෙන් මෙහෙම කරන්න ඕනේ වුණා. Thank you. I really needed that. Is it clear? Yes, sir. Yes, sir. All right. Now move to the next one. The 10th one. How to sympathize. What's the meaning? How to sympathize. කනගාටුව ප්‍රකාශ කරන විදිහක් මේ තියෙන්නේ. Jill has had a heart attack. She's just been taken to hospital. Jillට heart attack එකක් ඇවිල්ලා. අයව අරන් ගිහිල්ලා hospital එකට. How awful, how terrible. අනේ කොච්චර බලන්නකො මොනවද වෙලා තියෙන්නේ. වගේ අපි කියනවනේ සිංහලෙන්. අනේ පව්. How awful, how terrible. කොච්චර භයානකද ඒක. Is it clear? My back kills me. My back kills me. මගේ පස්සමාව මරනවද? My back kills me කියන්නේ. නෑනේ. මොකක්ද තේරුම? My back kills me. මගේ කොන්ද රිදෙනවා මැරෙන්න තරම්. I'm sorry to hear this. මට නම් ඒක අහන්න ලැබිච්ච එක ගැන හරි කනගාටුයි. I have lost one of my gloves. අනේ මගේ gloves නැති වෙලාන එකක්. What a shame. කොච්චර ලැජ්ජාවක්ද කොච්චර අවුලක්ද කියලා කියන්නේ. I spent half an hour looking for my car key. It was so frustrating. මම පැය භාගයක් තිස්සේ කායගේ කීක හොයනවා. It was so frustrating. අයියෝ ඔළුවත් එක්ක විකාර වෙලා එපා වෙලා. I can imagine. මටත් තේරෙනවා. I කියන මේ වෙලාවකට කවුරු රවුලකින් කියද්දි මොනවද? අනේ මට තේරුම් ගන්න පුළුවන්. I can imagine. When I got to my car, I saw I had a flat tire. මං කාර් එකට ගියාට පස්සේ I saw මම දැක්කා. I had a flat tire. මොකද්ද මේ වෙලා තියෙන්නේ? කාර් එකේ පැච් එකක් ගිහිලා නේද? I had a flat tire. බලන්න එක කියන pattern එක පුතේ I had a flat tire. Oh no. අනේ දෙයියනේ. Right? And move to the next one, number 11. How to ask to repeat and check understanding. කෙනෙක්ගෙන් කොහොමද අපි අහන්නේ ආයිසරයක් දෙයක් කියන්න කියලයි. දෙයක් තේරුණාද කියලයි. Are you following me? ඔයාලට තේරුණාද මාව? Are you following me? Did you get it? ඔය මං අහන්නේ did you get it? ඔයාලට ඒක තේරුණාද? Are you following me? No, you have lost me. නෑ නෑ ඔයාලට තේරුනේ නෑ. Could you explain that again please? ඔයාලට පුළුවන් ද ආයිසරයක් මට ඒක කියන්න? Are you with me? ඔයාලා මග ගැනද අවධානය තියාගෙන ඉන්නේ. Sorry, what was that again? ආයි කියන්න පුළුවන්ද ඒක? Am I making sense? මං කියන එකේ තේරුමක් ඔයාලට දැනෙනවද? Am I making sense? Could you explain that another way? Just one more time please. ඔයාලට පුළුවන් දෙක තව විදිහකට කියන්න. තව එකපාරක් කරුණා කරලා. To make sense, to be easy to understand. Make sense කියන්නේ කෙනෙක්ට දෙයක් තේරුම් කරන්න ලේසි වෙන්න. තේරුම් ගන්න ලේසි වෙන්න. තව ඔය වගේම අපි දානවා පැටර්න් එකක් පුතේ. ඔතන ලියලා නැති එක. ඔතන ටයිප් කරලා නැති එක. මොකද්ද? I beg your pardon. What is it? I beg your pardon. මට ඇහුනේ නැහැ. Could you please repeat it? ඔයාලට පුළුවන් ද ආයි එක කියන්න? අපි සාමාන්‍යයෙන් කතා කර කර ඉන්නකොට කෙනෙක් දෙයක් කියද්දි ඒක ඇහුන්නේ නැතුව. ඒක ආයි අපිට එයාට කියලා කියව ගන්න ඕන. We say I beg your pardon. ඒකේ ඇස්සේ තියෙනවා අදහස
මට ඔයා කියප එක තේරුන්නේ නැහැ. මම ඒක අල්ලගත්තේ නැහැ. I didn't catch you. තවත් තමයි I didn't catch you. මට ඔයාව තේරුන්නේ නැහැ. අල්ලගත්තේ නැහැ මම. ඒ වගේම කියනවා අපි I beg your pardon. ආයි කියන්න පුළුවන් කියන අදහසත් මේක අස්සෙම තියෙනවා. Is it clear up to now? Am I clear to you? Am I making sense? Come on, reply me quickly. Kids, could anyone please just confirm whether you have understood what I have said? Or do you need more clarifications? ඔයාලට තව මොනවා හරි මේ ගැන කතා කරන්න ඕනේද මගේ පුතේ? Or is it up okay up to now? නැත්නම් මේ විදි කියලා දීපු ටික තේරුණාද? Quickly confirm. Yes. Yes. Thank you, Zenu. All right. So we learned around 10 patterns and we have discussed around 3 conversations. And we watched a video about our country. So I hope you have learned a lot. Do you have any doubts up to now? මොනවා හරි ප්‍රශ්න තියෙනවද මගේ පුතේ මේ කරපු පාඩම් ටික ගැන? No, sir. No. No, sir. All right. පුතේ the book that I am just showing to you මම මේ පෙන්නන පොත සමහර දරුවෝ ගාව නම් තියෙනවා මෙතන කෝස් එක කරන කට්ටිය ගාව. අනිත් කට්ටිය ගාව මේ book එක නැහැ. So the ones those who need this one, I will just have a kind of way that you can purchase this one. මේක මිලදී ගන්න පුළුවන් ක්‍රමයක් මම හදන්නම්. ඒ හැදුවට පස්සේ ඔයාලටත් පුළුවන් මේ book එක ගන්න. There are more than 700 to 800 patterns. වාක්‍ය patterns 700ක් 800කට වඩා මේ පොත ASCII තියෙනවා පුතේ. අපි ඒක අරගෙන තව ටිකක් supportive material එකක් විදිහට ඔයාලට use කරන්න පුළුවන්. එතකොට alright, so that's up to now. අද දවසට මෙච්චරයි. See you in the next week, kids. Have a nice week. Bye bye. Good night. Bye, bye, Thank sir. you. Good Bye, night. Budhe. Good night. Bye, sir. Good night. Bye, Budhe. Bye bye.